මේ විදිහට තියෙන හැටි මේ පොඩි බේසම තමයි තියෙන්නේ. ඉතින් අපි මේ ආකාරයට මේ වර්ග දෙකේ මාළු දැම්මා මේකට. ඊට පස්සේ ඒකේ අර කැරි මාළු ටික වෙන් කර ගන්නවා මේ ආකාරයට. සාලියෝ දැන් මේ බලන්න මේක සාලයක්. සාලි පිළි පොඩ්ඩක් තියෙනවා. මේ පිළි ටික මේ අවල බදින්න සකලා ගන්න ඕන. ඉතින් අපි බලමු මේ ඉදී කොහොමද අපි බෙදගන්නේ, කොහොමද අපි මේවා සුද්ධ කරන්නේ, ඒ වගේ දේවල් බලමු. ඉතින් අපි පොඩි මේ එකක් විදිහට මම දන්න ආකාරයෙන් ඕනනම් සුද්ධ පවිත්‍ර කරලා පෙන්නන්න. මෙන්න බලන්න මෙන්න මේ ආකාරයට කරමල සහ බොකු ඉවත් කරගන්න ඕන. හරිද? ඒවල මේව කරගන්න මේ ආකාරයට තමයි සුද්ධ කරගන්න. වැඩි උපද ගහන්න ඕනේ. ඊට පස්සේ අපි දැන් ගන්න ගන්නට මාළු ගන්න. ඉතින් අපි හැටියට කරමලයි මේ බොකු ටිකයි අයින් කරගන්නවා. බෙදගන්න කියලා කපා ගත්තා දෙන්න. කපන වෙලාවෙ නම් ඔබට මේ අපිට වීඩියෝ කරන්න බැරි වුණා. මේ ආකාරයට යන්නේට කපා ගන්නවා. කපලා තියෙනවා. මෙතන ගෝවිය 3 දෙනෙක් ඉන්නවා. රුපියල් 800 ගානක බඩු අහක දාන්න හොඳ නැහැ මොකෝ. මේ ආකාරයට මේක ෆ්‍රිජ් එකේ මේ ගොඩක් කියලා තියන්න හොඳ නැහැ. ඒකින්ද නරක වෙන්න බලනවා. එහෙමනේ මේකින්ද අපි මේක මෙහෙම ගෙට ගහලා සීත කරන්නේ. ඒ කියන්නේ ෆ්‍රිජ් එකේ දානවා මේ ආකාරයට ටිකක් ගහලා මේක පොඩ්ඩක් මෙතන දින සිංක් එක දාන්න පස්සේ මේ ආකාරයට ඒක ඉවත් කරගෙන මේ අපි ගිහින් ෆ්‍රිජ් එකට දානවා. මෙහෙම තමයි ඉතින් අර මම සුද්ධ කරන්නේ වෙන කට්ටියගේ දැන් ගර්ල්ස්ලා එහෙම මට සද්ද දාගෙන ඕම නෙමෙයි බූරුව මෙහෙමයි කියලා. ඉතින් මට පුළුවන් විදිහට මම සුද්ධ කරන්නේ. මේ ආකාරයට සුද්ධ කරලා පස්සේ ඉතින් තව පොඩ්ඩක් හොදලා කරලා ගන්නවා. වැඩි මේව කරන්න ඕනේ නැහැ. මාළුවම ඉතින් අපි මේ ආකාරයට මේ ඉතින් අපේ ශරීරය වගේ තමයි මේ දෙක ආගහරි දිලා යන ශරීරය බලන්නකෝ. පව් ඉතින් මොනා කරන්නද කණ්ඩත් එපේ මලාගෙන කනවා නෙමෙයි මේ සල්ලි වල ගෙනල්ලා කන්නේ. මලාගෙන කන්න තියෙනවා නම් ඉතින් බෑ. පව් මාළු කණ්ඩත් ඕනේ මරන්නත් ඕනේ පව් පිරේ කියලා බය. ඒකින්ද කඩෙන් අරගෙන ඉඳලා කනවා. බලන්නකො මේක ෂෝක් එකේ තියෙනවා. දඟේලා කියලා නැහැ සුද්ධ කරනකොට එහෙම පාඩු ඉන්නවා තාලේ. මේ හරිය මම නම් කරන්නේ ඕම කරලා ඕම දානවා. දාලා මේ මෙහෙම කොහොමද අයින් කරගන්නේ. ඒක මේ රූපිත මේ වෑනුත් දෙන බොරු කියනවා හොඳ මාළුන් ගෙනුත් දෙනවා සකට්න පිළිස දෙන්න ඕනේ. ඒ වුණාට අර ඉවත් කරන ඒවානේ ඒවා විහික් කරත් ඕක හොම්බ දාලා පුරේට බැලුවා තාරගෙන කනින්ද වෙනම බොරු ටිකක් දෙනවා. අඳුන් ටිකක් දාලා තම්බල ඒකක් දෙනවා. ඉතින් තාලෙවත් දෙනවා නැත්නම් නෑ බොරු කියනවනේ. වැඩි දෙන්න යන්නේ නැහැ අපි කන්නත් මේ ආකාරයට සුද්ධ කරන්නේ. අලුක පිළියන්නේ පිළි තිබ්බත් මට නම් අවුලන්නේ මම කනවා. කවුරු ගෑවේ නැතද? කයින් කෑවේ අවුරුදු ගානක් මත් මාළු කන්නේ නැතුව හිටියා. ඒ වුණාට දැන් ගෑණියෙක් ගෙනහනේ ඒකින්ද මේ කන්න වෙලා තියෙනවා. මොකද ජීවන වියදම ආසුතට. රුපියල බාල් වෙලා තියෙන එකයි වැඩි. බලන්නකො මේ මාළු ලස්සනට ඉන්නේ හිටි. චෝ විතරගලිය ගන්න හිටියේ ඒක අමතකුණා. කිකිලි විතරේ දාන්න බෑගි වෙන්න අපි පොඩ්ඩක් අර මේ බටර් පොඩ්ඩක් දාගන්නවා නිකන් තෙල් ගතියක් තියෙනවා. ඒකට ඒක පොඩ්ඩක් අර රසවත් මේ වගේ නෙවෙයි එන්නේ. වගේ දේවල් දිනවා මම හරියටම දන්නේ නැහැ. එනකොට මම දන්නේ විදිහට මේ තමයි මගේ විදිහ. මේ තමයි මගේ ජෛවය. ඒ විදිහට තමයි මම හදන්නේ. කාටවත් දාන්නේ නැහැ. මේ මං හදන විදිහට හදලා බලන්න. how sad ආසීතේ කාලා බලන්න. ආසීතේ මේ ආකාරයෙන් පොඩ්ඩක් ඉතින් මම දන්නේ නැහැ කේක් හදන්න වගේ ගන්නවා වගේ පොඩ්ඩක් ඉතින් පොඩ්ඩක් බටර් එක පොඩ්ඩක් පොරනවා. මේ කලවම් කරගෙන ඊට පස්සේ ජෝඩි පිටක් දාගන්න. ජෝදාලා පොඩ්ඩක් කොහොමද ආකාරයෙන් කලවම් කරගන්නවා. මේ ආකාරයට රින මේ ආකාරයෙන් මම කලවම් කරගන්නවා. හරිද?
ඊට පස්සේ අපි අර කප්පල දාන්න දෙන්නේ නැහැ. මොකද අපි රෙන්ට් එකේ තින්නේ. ඒකින්ද මහා ලොකුවට බෑ මේ ඉඳලා පොට්ටක් මේ විදිහට අපි හදලා කන්න යන්නේ. මොනවා කරත් අන්තිමට ලැට් එකටනේ කන දේවල්. ඒකින්ද කොහොම කෑවත් ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ දැන් තිබුණා ඒක හොයාගන්න බෑ. මේ දැන් ගොඩක් තියෙනවා. ඒවා වෙන් කරලා පාර්සල් කරලා දෙන්නේ යන තැනකට අරන් යන්නේ. ඊට පස්සේ ඊට පස්සේ මේ ආකාරයෙන් අපි මේ හැන්ද පොඩ විතර ගණන් ගන්න එපා. ඕම දානවා. මොනවද දාන්නේ? පාන් පිටි. පාන් නැත්නම් පාන් ගෙඩිය මේකට දාන්නේ. පාන් පිටි චුට්ටක් ඕම ආකාරයෙන් දානවා. දැන් මාළු කිලෝ එකක් විතර තියෙනවනේ බදින්න. ඔය ආකාරයෙන් දාලා ඊට පස්සේ අපි මේක පැත්තකින් අරන් තියෙනවා. අරන් තියෙන අපි දාන එකට මේ කහ පොඩි චුට්ටක් ගන්න. කහ පොඩි චුට්ටක් දාලා කොට ඕමම කලවම් කරගන්න ඕනේ. කහ පොඩි මට ඕන හැටියට මම දානවා. ඊට කහ පොඩි ටිකක් දාලා අපි දාගන්න එකට ගම්බරිස් කුඩු. දැන් ගම්බරිස් කුඩු මෙතන තිබ්බේ නැහැ පොඩ්ඩක් ඉන්න මම ඔයාලට දෙන්න. අපි දුන්නු ටිකකුත් එකෙන් දාගන්නකො. මේ ගම්බරිස් කුඩු ටික කෝ කියලා තමයි ආදියනවා. අපි ලුණු පොඩ්ඩකුත් දා ගන්නවා. ආකාරයට අරකට දා ගන්න බැරිනේ. ඒකට පොඩ්ඩක් දානවා. ඒක දැන් ආයෙත් කලවම් කරගන්න බෑ. ඒක අපි දානවා. ඒක පොඩ්ඩක් මේ ලුණු පොඩ්ඩක් දාලා කලවම් කරගමු. මොහොත ඉන්න මාළුන්ට ලුණු දානවා. පුච්චාත් ඕකේ ලබු තිත්තයි. මොහොත පොඩ්ඩක් දාලා ඒක ආයෙත් පොඩ්ඩක් කලවම් කරගන්න. දැන් මේ තුන්වෙනි සැරේ කලවම් කරන්නේ. මම කලවම් කරගන්න. මම නැවත වතාවක් කියන කාර්යවල වෙන කට්ටියට මුම්බලාව දාන්න එපා මේකට. කාලේ වෙන කාලේ විතරයි මට කාලේ අපි කාලේ සූඩිය හැම එකම කලවල ඉන්නේ. එහෙම බෑ වෙන් කරන්න ඕනේ. කිංග මාළු අවුලලා වෙන් කරන්න ඕනේ. වෙන් කරලා දාන්න ඕනේ. හරි ඒකද කලවම් කරලා මේ ලුණු කහේ ටික වදින්න මොහොම දිනනවා තව ටිකක්. ඊට පස්සේ අපි ආයේ නැවතත් යමු අත හොදන්න. අත හොදලා අපි ගම්බිලි කුඩුට මේ දානවා මේ මාළු වදින එකට මේ වෙන්නේ. ඒ ගම්බිලි කුඩු මෙලොලා කරන්නේ කමන්නේ කුඩු. මම ඒ ගම්බිලි කුඩු ආයතන වලට කියන්නේ ගම්බිලි කුඩු එක වෙනවා නම් කුඩු කරලා ගන්න. ඒ මේ පවුඩර් එකක් විදියට නැතුව මේ කෑලි කෑලි දාන්න එපා. එතකොට අපිට මේ වැඩේ කරගන්න වෙන්නේ නැහනේ. පොඩ්ඩක් ඒව පොඩ්ඩක් වගකීමෙන්ම කරන්න බලන්න. මේ මිරිස් කුඩු පොඩ්ඩකුත් මේ කලවම් කරනවාද කියලා කල්පනා කරේ. කලවම් කරන්නද? කලවම් කරන්නද? මිරිස් කුඩු පොඩ්ඩක්. දැන් මිරිස් කුඩු නේද? නෑ කහ කුඩු දැම්මේ. මිරිස් කුඩු පොඩ්ඩකුත් දාන්න ටිකක් සැරලා තියෙන්නේ. අර ලොකු එකේ තියෙන්නේ. මොකෝ කිව්වේ? ඔය කෑලි තියෙන්නේ. මට දාන්නේ මොනවා හරි දාලා ඕන ආකාරයෙන් මිරිස් කුඩු පොඩ්ඩක නෑ මදි. දාන සැරට තියෙනවා. ඇති. එතකොට තමයි ආසයි. මේ පොඩ්ඩක් කලවම් කරගන්නවා. වතුර ගන්නවා කලවම් වෙනවා. පාප හරිදරුම් ගලලා තනවාගේ පාප ගන්නවා කරනවා තමයි. ඊට ආයෙ වතුර පොඩ්ඩක් වොන්නවා. පොඩ්ඩක් ඉන්නකො මම කරන්නේ වැඩි. කවුරු මට බාධා කරන්න එපා. මොකද මගේ නිර්මාණ මට විතරයි. ඒකින්ද මගේ විදිහට මම හදනවා. ඊට පස්සේ මේ ආකාරයට කන්න පුළුවන් මේක එක මගේ වැඩි. කන්න පුළුවන් නම් කන්න නැත්නම් නිකන් ඉන්න. මේ ආකාරයට අපි හොඳින් මේ කලවම් කරගන්නවා. මේ පාප වගේ නේද පොඩ්ඩක් වතුර මට පොඩ්ඩක් එහා මෙහා එන. එතකොට ආයෙ පාන් පිටි දාන්න වෙනවා. ඊට පස්සේ ආයෙ පාන් පිටි වැඩි වුණ ගමන් වතුර චුට්ට දානවා. දාන්න ඉතින් ගන්න එපා. මේ අපි මේ කෝකියෝ නෙමෙයි කෝකියෝ වගේ තමයි. කෝකියෝ කැදේ අපි ගියොත් ඒකට ඊට පස්සේ මේ ආකාරයෙන් හොඳ ආකාරව කලවම් කරගන්නවා. මේ ආකාරයට ජබු ගහන වගේ තියෙනවා. ඊට පස්සේ ආයෙ අපි
අතර වැඩේ හින්දා අපි ගන්නවායි පොන් පිටි. ඒ ගණන් ගන්න ඉතින් ඉතින් වාදන නැහැ. එහෙම කියලා මේ ඔයගොල්ලෝ අරන් දෙන්න ලැහැත්ති වෙන්නේ එහෙම එපා පිස්සුද? එහෙම අරන් දෙන්න එපා. ආකාරයෙන් ආඥාවත කරනවා. කිලෝ එකකට ඇති වේද දන්නේ නැහැ. ආකාරයෙන් කරනවා. කරන් තියනවද? කිලෝ එක. ඈ? කිලෝ එක. ඈ? කිලෝ එක. ඇතද? කිලෝ එකට. ඒක පොඩක් දෙපැත්ත රවටලා ගන්න ඕනේ ඉන්න අපි පාන් පිටි වලට මේ වගේ දැටියකට දමා ගන්න ඕනේ. මේ ආකාරයේ හොඳට පාන් පිටි ටික කොහොමද කියන්නේ? ගොඩක් නෙමෙයි කිලෝ 5ක් දාන්නේ නැහැ. මේ පොඩක් දාගෙන මේ මොනවද පොඩක් දාගන්න. රවා ගන්න. මෙතන දෙයක් කරන්න. හොඳයි මේ ආකාරයෙන්. තුනි කරගන්න. ඒක මම දෙකකින් තියන්න. තියලා ඉවර කරගන්නවා මේ ටික. අර දැටි වනේ රේම නැහැ. ඒක හම්බුනේ නැහැ වැදේට මිස් කරා ඒවා. හරි තියෙන්නේ. ඔක්කොම ගත්තා අපි අපලට. ඉතින් අපි දැන් හැන්ද පොයෝ ඉන්නේ කියලා පොඩේ හදන්න. ඒකෙන් කවර ඉවර කරලා තියෙන්නේ. ඒක ගන්න දෙපා. ඉතින් මේ ආකාරයෙන් මේකට හදන්න. අර කුණු දෙකින්මනේ. මම හරියට ඒක යයි තියෙන්නේ. දුරියන්ද විතර ඊට මම ආකාරයට වංගුරු ගන්නවා. තේරෙනවද? ඒකත් මේ ආකාරයෙන් තුනි කරගෙන පොඩි කරලා ඇටව ගන්න නේද ඒක කියන වීඩියෝ කරනකොට කවුරුනත් මට මේ වද කරන්න බෑ මට මම පයින්. මට හටි කියන උඩි. ඊට පස්සේ අපි හරිවත් මේ මොන දැන් ඔබට බලා ගන්න පුළුවන් දැන් කරන් හරි මේ කරන් ගන්න. දැන් ඔබට පහේ වෙලා තින්නේ ආයිති කොහෙන්ද දුන් දාන්න ගන්න පුළුවන්. ඒ තන කියන්නේ එතෙන් දුන් දාන්න ගන්න පුළුවන්. දැන් අර කොට දැන් ගියව එතන. ඊළඟට දැන් හරි. දැන් අපි කරගෙන අද කොහොමද මොකද කරන්නේ? ඒ විදිහට මේ දැන් උතර කුමාරු මේ පව් නැරිලා පණ නැහැ. පොඩ පණ තියෙනවා. ඒක මේ ආකාරයේ පාන් පිටියක වුණොම දවටනවා. දෙක. එනේ හිතයි මේ මාළුවගේ සැරට අර කහින්. ඊට පස්සේ මේ ආකාරයෙන් මේ බලා ගන්න එකට කියලා දෙන්නේ. ඊට මේ ආකාරයෙන් හොඳට මොනවම මොකල ගන්නවා. මගේ විදිහ. මොනවම මොකල ගන්නවා. දෙක. ඊට පස්සේ ඒක පොට්ටක් වුණොම මේ වෙන්නේ නේද? මේවා තියාගන්න. ඉතින් ඒකයි කියලා දෙන්නේ. ඒක විදිහට අපේ ඔයාලට බලන්න පුළුවන් අපි වැඩි වෙලා ඊට අපි මම කරනකොට මම ආත්මේ කරන්නේ. ඒකෙන්ද මට ඩිමාන්ඩ් සීරිය වැඩි දෙනවා. මම ආත් කරන්නේ. ඔව්. ඒකෙන්ද මේ මෙහෙම දැන් අපි මාත් මේ මෙහෙම අනේ ගොන්ජික් ඉන්න තමයි. මේ මෙහෙම මම නාගලේ බාර දිනවා. ඔයාලා කිය හින්දා ඉන්නේ. මම දෙන්නේ මම දඟලනවා දෙන්නේ. ඒක මම මට කරත්තා. ඒක ප්‍රපාක යනවා ඉතින් මම වැඩ කරන්න ගන්නවා. මම වැඩ කරනවා කියන්නේ ඊට පස්සේ මෙහෙම මම උත්තර ගන්නවා. මම බලා ගන්න පුළුවන් අපිට බලන්න පුළුවන්. මේ කොහොමද තියෙන්නේ? මේ දවල්ට තියෙන්නේ. දැන් එහෙනම් අහවර ඉදිරි වැඩ කටයුතු තරම් කරලා මේ වැඩි හොඳට කරගෙන යන්නට. ඒ කියන්නේ බල්ල කොල්ලත් කරනවා තමයි දුටු ටික. මේක තමයි අන්තිම ටික. එහෙනම් බොහොම ස්තුතියි. මෙන්න මේ ආකාරයට දරලිපේ තමයි අපි මේ හදන්නේ මෙන්න සාලියෝ බෙදලා. දැන් ඉතින් භුක්ති විඳින්න තමයි යන්නේ. මේ දැන් ඔක්කොම දවටලා තියෙන්නේ. දැන් ඉක්මනින් බැද ගන්න ඕන. මේ වහලා තියෙන කැරියේ මැස්සවාන හින්දා. මොකද මාළු සුවඳ නැහනේ. ගඳයිනේ. ඒකින්ද පොඩ්ඩක් එන හින්දා මේ පිළි උස්නෙට එන හින්දා වහලා තිබ්බේ දැන් පොඩ්ඩක් පෙන්වන්න ඕන හින්දා මේ ඇරලා තියෙන්නේ. හොඳටම ඇරලා තියෙන්නේ මේ ඒ කියන්නේ මැස්සෝ වහනවනේ. ඒකින්ද හොඳට අරින්නේ වහලා තියෙන්නේ. මේ බිස්කට් කුඩු පාන් පිටියේ තේරම දවටලා පහේම වැදිලා තිබුණේ. දැන් මේ බදින්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මෙහෙම තමයි මේ අපි බැද ගන්න යන්නේ දැන්. බදින ගමනුත් ඉන්නේ. මේ දරලිපේ තමයි ඉතින් අපිට ගෑස් නැහැ. වැදෙනවා මාළු ෂෝයි එකට. මේ බැදපු සෙට් එක මේ තියෙන ෂෝයි එකට. දැන් ඉතින් බුක්ති දින්න තමයි යන්නේ. තව බෝතල් දෙක ආවේ නැහැ. ඒකයි ප්‍රශ්නේ.